හෙලෝ ඔයාලා මේ අයිපන් කියල පිළිගන්න අපි අලුත්ම වීඩියෝ එකට. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලට කියනවා නම් අපි ඇවිල්ලා ඉන්නේ මේ අඹේවලට. ඉතින් අපි නුවරඑළියට ඇවිල්ලා නුවරඑළියෙන් මේ අඹේවලට ඇවිල්ලා ඉන්නේ. අඹේවල මීපිලි මාන කියන ප්‍රදේශයේ තමයි ඉන්නේ. අතරම මේ අඹේවල ඔයාලා දන්නා කවුරුත් දන්න තැනක් තමයි අඹේවල ෆාම් එක. ඉතින් ෆාම් එකටත් බොහොම ආසන්නයි මෙතන. ඉතින් මෙතන අපි දැන් යන්න හදන්නේ. මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි ෆාම් එකක්. ඒ ස්ට්‍රෝබෙරි ෆාම් එක ඔයාලට පෙන්වන්න තමයි අපි යන්න හදන්නේ. ඉතින් මෙතන තමයි මේ පාරේ අඹේවල ෆාම් එකට පොඩ්ඩක් මෙහැයින් තමයි එතනට හැරෙන්න තියෙන්නේ. ඉතින් මේ මෙතන තමයි එතන ඒ ස්ට්‍රොබෙරි ෆාම් එක පැත්තට යන පාර තියෙන එතන එන්ට්‍රන්ස් එක. එතන ඉඳන් තමයි මේ ඔයාලට මේ වීඩියෝ එක ස්ටාර්ට් කරන්නේ අපි. ඉතින් අපි බලමු ගිහිල්ලා ස්ට්‍රොබෙරි ෆාම් එක පැත්තට ගිහිල්ලා කොහොමද ස්ට්‍රොබෙරි ෆාම් එකේ තත්ත්වය කියලා. ඒකේ මොනවද අපිට බලන්න තියෙන්නේ කියන එක ඉතින් අපි ආවා මේ ස්ට්‍රොබෙරි ෆාම් එක පැත්තට ආවා. ආවෙත් මෙතන පාකින් එකක් තියෙනවා. මෙතන මේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ අර ස්ට්‍රොබෙරි ෂොප්ස් කීපයක් තියෙනවා. ස්ට්‍රොබෙරි මේ එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ජෑම් තියෙනවා, ජූස් තියෙනවා. ගොඩක් ස්ට්‍රොබෙරි ප්‍රොඩක්ට්ස් තියෙනවා මෙතන. තව ස්ට්‍රොබෙරි මේ ගෙඩි විදිහට ගන්නත් තියෙනවා. යාලගේ පැක්ස් ගොඩක් දේවල් තියෙනවා. එන අයට try කරන්න පුළුවන්. හොඳ සුවඳකුත් එනවා. මේ ස්ට්‍රොබෙරි මාරු සුවඳක් තියෙනවා. ඉතින් මේ සුවඳත් මේ හරියට මෙනවා. ෆාම් එක නම් පහළ තමයි තියෙන්නේ. පේනවා ඇති මම පෙන්නන්නම්. මේ හරියට ගියාට පස්සේ පේනවා මේ පහළ තමයි ස්ට්‍රොබෙරි ෆාම්ස් ටික තියෙන්නේ. ලොකු ප්‍රමාණයක ලොකු ෆාම් එකක් තියෙනවා. පහළ අපි පහළට ගිහින් බලමු. මෙතන පේනවර මේ සුළං විදුලි බලාගාරයක් තියෙනවා. ඒක අඹේවල ෆාම් එක තියෙනවා මෙතන එහා පැත්තේ. ඔන්න පේනවා ඇති. මේ ෆාම් එක අසල දැන් මේ තියෙන ලස්සනට හරක් එහෙම ඉන්නවා. මේ අර ඔයාලා දැක්කලා ඇති අර කියන්නේ ෆොටෝස් වල එහෙම නිව්සීලන්ඩ් වල එහෙම හරක් ඉන්නේ. හරි වගේ පාට දෙකේ කළු සුදු. අන්න ඒ වගේ දර්ශනයකුත් මෙතෙන්ට පේන්න තියෙනවා. ඔයාලට මේ අර මේ සුළං විදුලි බලාගාරයත් එක්ක එතන එහා පැත්තේ මේ අඹේවල ෆාම් එක ආසන්නේ. දැන් අපි මෙතන ඉන්නේ ස්ට්‍රොබෙරි ෆාම් එක ළඟ. ඉතින් මේ ස්ට්‍රොබෙරි ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. අවුට්ලට් කීපයක්ම මෙතන තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් අපිට අර හොඳ සුවඳක් එනවා ස්ට්‍රොබෙරි ප්‍රොඩක්ට්ස් වල. මෙතන try කරන්න පුළුවන් මෙතෙන්ට ආපු කෙනෙක්ට. අපි ඉතින් මේක පොඩ්ඩක් try කරලා බලන්න කියලා මේ ස්ට්‍රොබෙරි ජූස් කීපයක් ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ආවට පස්සේ පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් අපි ඉන්නේ මේ ස්ට්‍රොබෙරි ෆාම් එකට ඇතුල් වෙන තැන. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා ෆාම් එකේ තත්ත්වය. මෙන්න මේ ටික තමයි අපිට ෆාම්ස් ටික පේන්න තියෙනවා මේ එළියෙන්ම. මේ ටික ඇතුළට තමයි අපිට යන්න තියෙන්නේ. බලන්න තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද ෆාම් වල තත්ත්වය කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකකින් ඉස්සරහට. බලාගන්න පුළුවන් මේ ගොඩක් කියන්නේ ලොකු ප්‍රමාණයක තියෙනවා. ගහකම වගේ මේ තියෙනවා ස්ට්‍රොබෙරිස්. ඉතින් මෙතන අපිට ඇතුල් වෙනකොටම ගහලා තියෙනවා මේ
කාටවත් ස්ට්‍රෝබෙරි කඩන්න අවසරයක් නැහැ කියන එක ෆාම් එකේ යාලා දඩයක් විදිහට අය කරනවා කඩලා අහුනොත් කියලා. ඒකත් එතන මුලින්ම නැවීමක් කරලා තියෙනවා. මේ විදිහට තමයි පේන්න තියෙන්නේ මේ ෆාම් එක ඇතුලේ ලොකු ඒරියා එකක ස්ට්‍රෝබෙරි දාලා තියෙනවා යාලා. මේකත් හොඳ අත්දැකීමක්. මේ ගොඩක් අය ස්ට්‍රෝබෙරි කාලා තිබුණාට ඒවා මෙහෙම ෆාම් එකකට ඇවිල්ලා මේක ඒවා හැදෙන විදිහ කොහොමද කියන එක මේ ෆාම් ගැන විස්තර ගොඩක් අය දැකලා නැතුව ඉතින් ඒ නිසා ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි බලමු තව ගොඩක් තියෙනවා මේ ෆාම් එකේ. තව මේ වගේ ගොඩක් කීපයක්ම තියෙනවා. ඒකට තියලා බලමු කොහොමද. මෙතන ෆාම් එකේ පහළ කොටස ආවට පස්සේ තවත් අපිට දැක ගන්නට තියෙනවා මේකේ මේ ස්ට්‍රෝබෙරිත් එක්කම බ්ලැක්බෙරි කියන එකත් මේකේ මේකන වගා කරලා තියෙනවා. ගොඩක් ලොකු බ්ලැක්බෙරි කොටසක් මෙතන අපිට බලා ගන්න තියෙනවා. මේ ඒක නම් අර ස්ට්‍රෝබෙරි වලට වඩා ටිකක් වෙනස්. ටිකක් උසට හැදෙන ශාකයක් විදිහට තමයි මේක පේන්න තියෙන්නේ. ඉතින් බ්ලැක්බෙරිත් මේ ගොඩක් තියෙනවා එක එක සයිසස් වලින් තියෙන විදිහක් පේන දෙනවා. ඉදිලා තියෙනවා. සමහර ඒවා හිමු තියෙනවා. ඉතින් මේ ගොඩක් දුරට අපිට එක පේන්න තියෙනවා. දැන් මෙතන එහා පැත්තේ මේ පේනවා මේක වැඩ කරන අයත් මේ කීපයක්ම තියෙනවා. මේක අර ග්‍රීන් හවුසස් වගේ ගහලා එක විදිහින් පාටට ඇදලා රතු පාට. රතු පාට වෙලා ආයතරයක් අන්තිමේට වෙනකොට යන අnder මේ දෙනකොට සුදු පාට වෙනවා. ඊට පස්සේ රතු පාට ඩොට් රතු පාට ඇට විතරක් ඉතුරු වෙනවා සුදු පාට. ඔව් දැන් මේ ස්ට්‍රෝබෙරි ගෙඩි කොළ පාට අරගෙන තියෙනවා. අරකේ රතු පාට. මේ ෆාම් එකේ මේ ස්ට්‍රෝබෙරිස් වර්ග අපිට දෙකක් හම්බුණා. එකක් රතු පාට එක සහ මේ සුදු පාට එකකුත් තියෙනවා. මේ ඔයාලට මේකේ පෙන්වන්නත් පුළුවන්. මෙතන ඔයාලට පේන්න තියෙනවා මේ අතර මේක මේ සමහර ඒවා මේ රතු පාට ඒවා තියෙනවා. ඒ අතරේ මේ තියෙනවා මේ සුදු පාට ස්ට්‍රෝබෙරි එකක් තියෙනවා. මේවා ඇත්තටම මේ ඉදිලා නැතුව නෙමෙයි. මේ ස්ට්‍රෝබෙරිස් වල මේ ඇටි තමයි මේ වයිට් කලර් ස්ට්‍රෝබෙරි එක. ඉතින් මෙයාලා මෙතන අපිට මෙතන ඉන්න අය කිව්ව විදිහට මේ ගොඩක් මෙයාලා දෙනවා මේ අපිට අර කියන්නේ අය කිරීමක් සමග මේ ෆැසිලිටි එකක් විදිහට මේ අවශ්‍ය කෙනෙක්ට මේ පේමන්ට් එකක් කරලා මේ පික් කරන්න පුළුවන් ෆැසිලිටි එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා මෙතන. ඉතින් අවශ්‍ය කෙනෙක්ට පුළුවන් අර ඇවිල්ලා මේ කියන්නේ මේ පේමන්ට් එක කරලා ඒ ෆාම් එක ඇතුළට ගිහිල්ලා Tamanට අවශ්‍ය ඒ ස්ට්‍රෝබෙරිස් ටික මේ ඒ වර්ග දෙකෙන්ම නැත්තම් මේ බ්ලැක්බෙරි තියෙනවා. බ්ලැක්බෙරිත් මේ තියෙනවා. ඒක පික් කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස තමයි බ්ලැක්බෙරි තියෙන්නේ. ඔයාලට පේන්නේ බ්ලැක්බෙරි ඒකස් මේ පේමන්ට් එක කළා ඔයාලට පුළුවන් පික් කරගන්න.
ඉතින් අපි මේ බ්ලැක්බෙරි තියෙන ෆීල්ඩ් එක ඇතුලේ තමයි යන්නේ. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් මේ ලොකු ප්‍රමාණයක මෙයාලා මේ බ්ලැක්බෙරි දාලා තියෙනවා. ඒ විදිහට අර මම අපි කලිනුත් මතක් කරා වගේ මේ ඔයාලට පුළුවන් මෙතන අර යම්කිසි අයකිරීමක් කරනවා ඒක දීලා ඔයාලට පුළුවන් මේ බ්ලැක්බෙරිස් පික් කරගන්න පුළුවන් chance එකක් මෙතන දීලා තියෙනවා. උන් අපිට මේ විස්තර කරපු විදිහට මේ බ්ලැක්බෙරි තාමත් මේ ඉහළ මිලකට තමයි මේ වෙළඳ පොලේ විකිණෙනවා කියන්නේ. සාමාන්‍ය රුපියල් 20000කට අධික මිලකට තමයි බ්ලැක්බෙරි කිලෝ එකක් වෙළඳ පොලේ විකිණෙනවා කියන්නේ. ඒ නිසා ඉතින් අර එහෙම ඒ නිසා තමයි වුන් මේ අවිල පික් කරන අයට අයකිරීමක් කරන්න තීරණය කරලා තියෙන්නේ. ඒක ඉහළ මිලක් නිසා. ඉතින් මේ අතරම මේ අපි ඉන්න ෆාම් එක මේ අඹේවැල කොටසේ ෆාම් එක තමයි බොහෝ දුරට මේ යාලා කියපු විදිහට මේ බ්ලැක්බෙරි හැම පික් කරන්න අවස්ථාව දෙන්නේ. අනිත් ෆාම්ස් වල එහෙම පික් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා තමයි වුන් කිව්වේ. අනිත් එක මේ අපිට මේ විදිහටම අර ස්ට්‍රොබෙරි වර්ග දෙකක් තියෙනවා වයිට් එක සහ සාමාන්‍යයෙන් අර රතු පැහැයට හුරු ස්ට්‍රොබෙරි එක අපි කවුරුත් දන්නේ එක. ඒක දෙකමත් මේ ගෙවීමක් කරලා පික් කරගන්න පුළුවන්. මේ ඔයාලට මෙතෙන්ට ආවොත් ඒව බලන්න පුළුවන්. මේ ෆාම්ස් ඇතුළට යන්න පුළුවන්. ඒව බලන්න සහ ඒව පික් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතන තියෙනවා තව අපිට බලා ගන්න පුළුවන් මේ ඕන් කියපු විදිහට ගස්තක්කාලි කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් මේ ඒවත් බොහෝ දුරට මෙතනින් දැක ගන්න තියෙනවා. ඒ වගේම මේ ඕන් කියපු විදිහට මේ බ්ලැක්බෙරි වලට ගොඩක් ඒක මල් වලට මේ මීමැස්සෝ ලොකු ආකර්ෂණයක් තියෙනවා. අපි දැක්කද මීමැස්සෝ දැනුත් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒරෙන්න දැන් ඕන් කිව්වේ තව මේ ගොඩක්ම මේ කාබනික තත්ත්වයන්ට තමයි ගොඩක් දුරට මේ නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ. මොකද මේ කියන්නේ රසායනික තොර භාවිතයක් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පස රසායනික සැකැස්මක් වගේ මේ කාබනික රසායනික සැකැස්මෙන් තොරව සම්පූර්ණ කාබනික පොහොර යොදාගෙන තමයි කොම්පෝස්ට් පොහොර යොදාගෙන තමයි මේ සියලු වගාවන් කරනවා කියලා අපිට මේ පැහැදිලි කිරීම කරේ. මේවා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බ්ලැක්බෙරි මේ පික් කරනවා. අවශ්‍ය ප්‍රමාණයට මේ ඉදනු බ්ලැක්බෙරි වුන් එක මේ පික් කරගන්නවා මේ යාලා වෙළඳ පොළට යවන නිසා ඒ අවශ්‍ය ප්‍රමාණයට බලලා යාලා පික් කරගන්න අවස්ථාවක් තමයි අපි දැක්කේ. මේ වටේම තියෙන්නේ ස්ට්‍රොබෙරි සහ මේ බ්ලැක්බෙරි තමයි ඔයාලට පේන්න තියෙන මෙතන ලොකු ෆාම් එකක්. ලොකු ඒරියා එකක් ඇතුලේ විහිදිලා තියෙනවා මේ ෆාම් එක. ඒ ඕන කෙනෙක්ට ආවට පස්සේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මේ වගේ රස බලන්න පුළුවන් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මේ වගාවන් කොහොමද වෙන්නේ මේ වගේ